අයිවන් කෙල් පිළිගන්නවා තුෂානෙට YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා හැමෝටම. ඉතින් වෙනදා වගේම තමයි ඔයාලට වටිනා කියන වීඩියෝ එකක් අපි නැවතත් ගෙනලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති අපි කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන එක ගැන වීඩියෝ එකක් කරා 1xbet වල. ඉතින් මම ඔයාලට කිව්වා වගේම තමයි ඊළඟ වීඩියෝ එකෙන් මම withdrawal වීඩියෝ එකක් ගෙනවා කියලා ඔයාලට මම කිව්වා. ඉතින් මම අද ගෙනල්ලා තියෙනවා කොහොමද අපි withdrawal කරන්නේ කියලා වීඩියෝ එකක්. ඉතින් වගේම තමයි මම සෑහෙන මුදල් ප්‍රමාණයක් මේ වෙද්දිත් earn කරලා තියෙනවා 1xbet එක හරහා පුංචි ගේම් සෙල්ලම් කරලා. ඉතින් මම මේක ඇත්තටම පටන් ගත්ත රුපියල් 5000ක් දාලා ඒ වගේම ඔයාලට පුළුවන් රුපියල් 1000 කෑලි ඒ වගේම රුපියල් 500 ඒවා ඒ වගේ පුංචි මුදල් දාලා ඔයාලට පුළුවන් රුපියල් 20 ඉඳලා ගේම් සෙල්ලම් කරන්න මේකේ ගේම් සයිට් ඕන තරම් තියෙනවා. ඉතින් මේක හරහා මුදල් earn කරන්න බෑ කියලා කෙනෙක් ඉන්නවා නම් ඒක ඇත්තටම බොරුවක්. මේකේ අනිවාර්යයෙන්ම ඔයාලට මුදල් earn කරන්න පුළුවන්. ඔයාට හරි knowledge එකකින් ඒ වගේම තමයි ඔයා හරියටම මේකේ plan කරලා ඔයා මේකේ සයිට් එකේ ගේමක් ගැහුවොත් ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම මේකේ මැච් එකක් ගහගන්න. ඉතින් ඒ වගේම තමයි රෙජිස්ටර් වෙන්න ඕනේ ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒ වගේම පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක පෙන්නවුවේ නැත්නම් අනිවාර්යයෙන්ම පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක පෙන්නනවා. ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් රෙජිස්ටර් වෙන්න. ඒ වගේම තමයි ඔයාලට ප්‍රොමෝ කෝඩ් එකක් ලබා දීලා තියෙනවා අපේ බෝනස් මුදල් ලැබෙන ප්‍රොමෝ කෝඩ් එක. ඉතින් කැමති කෙනෙකුට පුළුවන් මේ ප්‍රොමෝ කෝඩ් එක හරහා ඔයාලට රෙජිස්ටර් වෙන්න. ඉතින් කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන එක ගැන අපි වීඩියෝ කරලා තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ ලින්ක් එකත් ඔයාලට කැමති නම් පල්ලෙහා දාලා තියෙනවා කමෙන්ට් එකේ. එහෙම නැත්නම් පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා පින් කරලා. ඔයාට පුළුවන් ඒ හරහා වීඩියෝ එක බලලා ඔයාට රෙජිස්ටර් වෙන්න අලුතෙන් account එකක් හදාගන්න. ඉතින් අද withdrawal එක තමයි රුපියල් 1,97,773ක මුදලක් තමයි අපි අරන් තියෙන්නේ. ලක්ෂයකටත් වැඩිය මුදලක් අපි දවසක් ඇතුළත නැත්තම් අද අවුරුදු දවස. ඉතින් අවුරුදු දවසේ නිකන් හිටපු විනාඩි 5ක කාල සීමාවේ අපි මුදල් ප්‍රමාණයක් earn කරගත්තා. ඉතින් ඇත්තටම සතුටුයි. මොකද අවුරුදු උදාවත් සමගම තමයි මම මේක අද ගැහුවේ. ඉතින් ඒ වගේම තමයි මම ඊට කලින් ගහපු වගේත් සෑහෙන මුදල් ප්‍රමාණයක් withdrawal කරා. මේ වෙද්දි මම බැංක් එකේ account එකට ගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට ගේම් සෙල්ලම් කරන්න. ඉතින් අපි අද මුදල withdrawal කරන්න යන්නේ commercial bank එකට. ඉතින් කොහොමද අපි බැංක් එකටම withdrawal කරගන්නේ කියන එක ගැන අපි වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි යනවා මෙන්න මෙතන තියෙනවා menu කියන option එකට. මෙන්න මෙතන තියෙනවා menu කියන option එක. අපි යනවා menu කියන option එකට. ඉතින් මෙන්න මෙතන price එක පෙන්නනවා ඔයාලට 1,97,773. ඉතින් අපිට මේක සම්පූර්ණ withdrawal කරන්නත් පුළුවන් වෙන option හරහා. හැබැයි මම withdrawal කරන්නේ commercial bank එක හරහා. ඉතින් මෙන්න මෙතන තියෙනවා උඩම තියෙනවා setting icon එකක්. ඉතින් මෙන්න මේ setting icon එකට යන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන withdrawal කියන option එක තියෙනවා. මේ විදිහට click කරගන්න. ඉතින් withdrawal option එකට ගිහලා මේ විදිහට click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා withdrawal කියන option එක. ඉතින් withdrawal option එකට ගියාට පස්සේ අපි IP account එක කරහා withdrawal කරන කෙනෙකුට withdrawal කරගන්න පුළුවන්. ඔයාගාව bank account එකක් නැත්නම් withdrawal IP account එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ IP account එකට ගිහිල්ලා ඔයාගේ price එක මෙතන ගහලා withdrawal කරන minimum ඔයාලට දීලා තියෙන රුපියල් 1000 ඉඳලා maximum රුපියල් 49000ක් දක්වා. ඉතින් ඔයාගේ IP දුරකථන අංකය දුන්නා, IP නම දුන්නා, confirm කරා. එතකොට ඔයාගේ account එකට මේ මුදල ලැබෙනවා. right. අපි මේ වෙලාවේ කරන්න යන්නේ කෙලින්ම direct bank එකටම 1xbet එක හරහාම මුදල් යවා ගන්න. ඒ වගේම තමයි මේ withdrawal කරන වීඩියෝ මේ withdrawal කරන මුදල් හැම එකක්ම මම වීඩියෝ එකේ අවසානයේ ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් දානවා. මේවා මගේ බැංක් එකට වැටෙන විදිහ. ඉතින් මෙන්න මෙතන තියෙනවා commercial bank එක. ඉතින් හරිම ලේසි. මෙන්න මේ commercial bank එක ටච් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් BOC නැත්නම් වෙන account වලින් මේ මුදල් ලබා ගන්න. ඉතින් මම මේ වෙලාවේ අපිට ගන්න පුළුවන් ඉස්සෙල්ලාම ලක්ෂයක්කට වැඩි නිසා 49000යි. ඉතින් 49000 ඉස්සෙල්ලාම මේ විදිහට ගහ ගන්නවා. ඊට පස්සේ තමයි අපිට ඊතුරු මුදල් ප්‍රමාණය අපේ බැංක් එකට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙතෙන්දී ලක්ෂයක් පමණයි ගන්න. රුපියල් 9000ක් වගේ මුදලක් මම මේකේ තියා ගන්නවා. මොකද
අපිට නැවත පාරක් මේක සෙල්ලම් කරන්න ඕන නිසා ලක්ෂයක් අරගෙන අපි ඉතුරු ගාන මේකේ තියාගන්නවා. ඉතින් මෙතෙන්දී 49000ක් ගන්නවා. ඊට පස්සේ නැවත 49000ක් ගන්නවා. එතකොට 98000ක මුදලක් තමයි ගන්න යන්නේ. තමයි අපි ගන්න යන්නේ. ඉතින් අපිට උපරිම ගන්න පුළුවන් එක පාරකට 49000යි. ඉතින් 49000 දෙකක් අපි මේ වෙලාවේ ගන්නවා. සාමාන්‍යයෙන් ගත්තොත් 98000ක මුදලක් වගේ තමයි ගන්න වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ගයිස් ඊතුරු මුදල අපි තියාගන්නවා. මොකද ඉස්සරහට නැවත අපි මේ සයිට් එක සෙල්ලම් කරන්න තියාගන්න ඕනේ මුදලක්. ඒ නිසා තමයි අපි ඒක තියාගන්නේ. ඉතින් මේ වෙලාවේ අපිට කරන්න තියෙන්නේ මෙතෙන්දී බැංක් account එක දෙන්න ඕනේ. ඒ වගේම බැංකුවේ නම දෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ බැංකුවේ branch එක මෙතන දෙන්න ඕනේ. ඒ වගේම බැංකුව දෙන්න ඕනේ. ඉතින් මේ ටික complete කරලා ඔයාට පුළුවන් confirm දෙන්න. මම මේ විදිහට confirm දෙනවා මේ details ටික දීලා. right guys අපි පළවෙනි withdrawal එක මේ විදිහට confirm කරා. මේක ඔන්න ඔය විදිහට ඕකේ එක දුන්නා. ඉතින් බලමු මෙන්න මේ උඩට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ මුදල අපි withdrawal කරා. right එහෙනම් අපි දෙවෙනි මුදලත් මේ විදිහටම withdrawal කරගමු commercial bank එකේ හරහාම. ඉතින් අපි නැවතත් යනවා මේ විදිහට. ඒකලා අපි මේකත් details ටික දීලා confirm කරනවා. right guys අපි ඒ මුදලත් withdrawal කරා. අපි බලමු මේක ඕකේ කරලා උඩට ගියාට පස්සේ right එහෙනම් guys අපේ withdrawal දෙකම මේ විදිහට complete වෙලා තියෙනවා. right guys අපි ඔන්න මේ වෙලාවේ මුදලක් withdrawal කරා රුපියල් 98000ක මුදලක් ලක්ෂයකට ආසන්න මුදලක්. ඉතින් ඊතුරු අපි ගාව තියෙනවා බලමු. අපි මේ විදිහට මුලට ගියොත් එහෙම ඔයාලට පේනවා ඇති තවත් අපේ තියෙනවා රුපියල් 11773ක මුදලක්. අපි මේක withdrawal කරන්නේ නැහැ guys. මේක අපි නැවත පාරක් ගේම් ගහලා තමයි withdrawal කරන්නේ. මම ඔයාලට ගහලා පෙන්නන්නම් ඊළඟ withdrawal එකේදී ලක්ෂයකට වඩා වැඩි මුදලක් අපිට withdrawal කරගන්න පුළුවන් වෙයි කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා. ඉතින් ඒකත් මම ඔයාලට පෙන්නන්නම් withdrawal එකක් වීඩියෝ එකකින්. ඉතින් guys ඔන්න ඔහම තමයි අපි අද withdrawal කරේ. ඉතින් withdrawal එකේ screenshot එක commercial bank එකට වැටෙන screenshot එක මේ වීඩියෝ එක අවසානයේ ඔයාලට දාන්නම්. එහෙම නැත්නම් අපි මේ වීඩියෝ එකේ මුලට හරි දාලා ඔයාලට පෙන්නන්නම් withdrawal එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අද withdrawal එකක් කරේ. ඉතින් මම ඔයාලට කිව්වා වගේම පළවෙනි description එකේ පළවෙනි comment එකේ හරි pin කරලා තියෙනවා link එක. ඔයාලට පුළුවන් account එකක් නිර්මාණය කරගන්න. account එකක් හදන්නේ කොහොමද කියන එක ගැනත් අපේ YouTube channel එකේ videos කිහිපයක්ම කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඔයාලට පුළුවන් account එකක් නිර්මාණය කරගන්න. ඉතින් guys අපි අද වීඩියෝ එක එන් කරන්න යන්න. එහෙමනම් අපි තුෂානෙට් YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් දැම්මම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා තියාගන්න. එහෙම වුණොත් තමයි ඔයාලට අපි කියන අලුත් වීඩියෝ ඒ වගේම අලුතෙන්ම එන e-money site ගැන වීඩියෝ වලට දිනපතාම හම්බෙන්නේ. එහෙමනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු. හැමෝටම ජය වේවා.